සුබ දවසක් ඔබලා දන්නා ඇති මම ප්‍රසවනාලය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජගත් හේරත් මීගම මහරෝහලේ ප්‍රසවනාලය විශේෂඥ වෛද්‍යවරයා. නැවතත් ඔබ දැනුවත් කරන්න වැඩසටහනක් කරන්න හිතුවා. අපි අද කතා කරන්නේ බබෙක් හම්බෙන්න ඉන්න කාලේ මොනවද ගන්න සුදුසු ආහාර නොසුදුසු ආහාර සහ වැරදි මත ඒ සම්බන්ධව තියෙනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න මට හිතුණා. මොකද අද මම බලපු ලෙඩෙක් එයාට ගෙදරින් අම්මා කියලා තිබුණා අච්චාරු කන්න හොඳ නැහැ කියලා. අච්චාරු කන්න එයා බොහොම කැමතියි. ඉතින් අච්චාරු පොඩ්ඩක්වත් දුන්නේ නැතිලු. ඒක නිසා ඒක බොහොම දුකෙන් වගේ හිටියා. ඒතකොට අපි බලමු මේ වල මොනවද කතා ඇත්ත නැත්ත කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් බබෙක් හම් වෙනකොට මාස 9 මාස 3 බෙදෙනවා. පළවෙනි මාස 3, දෙවෙනි මාස 3, තුන්වෙනි මාස 3. එතකොට පළවෙනි මාස වල තමයි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ওই මාස වල අමාරුයි අම්මලට වමන යනවා. එතකොට වමනේ වලට අපි වමනේ පෙති දෙනවා. ඒ කාලේ කෑම ටික ටික තමයි කන්න ඕනේ. මොකද ගොඩක් කෑවොත් වමන යනවා. ඒක නිසා මේ වමන යන එක මාස වල ගියාට පස්සේ හරි ගිහිල්ලා එයාලට සාමාන්‍ය තත්ත්වයට එනවා. අපි ෆෝලික් ඇසිඩ් එක බබා හම් වෙන මාස 3කට කලින් බොන්න ඕනේ. සාමාන්‍යයෙන් 1 මිලිග්‍රෑම් 1 මිලිග්‍රෑම් එකක් තමයි කියන්නේ. සමහර අම්මලට අපි මිලිග්‍රෑම් 5ක් දෙනවා දියවැඩිය වගේ තියෙන අම්මලට. එතකොට ඒක පළවෙනි මාස 3ේම බොන්න ඕනේ. බබා බඩට ආවට පස්සේ බබා හැමෙන් කලින් මාස 3යි බබා බඩට ආවට පස්සේ පළවෙනි මාස 3ම ෆෝලික් ඇසිඩ් එක බොන්න ඕනේ. මොකද ඒකෙන් බබාගේ අර ස්නායු වල වෙන ආබාධ අඩු වෙනවා කියලා තමයි හොයාගෙන තියෙනවා. ඒතකොට ඒක පළවෙනි කාරණේ. ඒකට ඉස්සෙල්ලාම බේත් ගැන කතා කරොත් ඔය පළවෙනි මාස 3 සාමාන්‍යයෙන් අපි යකඩ පිටි කැල්සියම් පිටි බොන්න එපා කියනවා. ඒක හොඳ නෑ බබාට. ඒ කාලේ ෆෝලික් ඇසිඩ් එක විතරයි බොන්න හොඳ. ඒතකොට පළවෙනි මාස 3 ගත්තොත් කෑම જાති ඕන එකක් කන්න පුළුවන්. මේ බුරු කතා, පැපොල් කන්න එපා, අන්නසි කන්න එපා. අන්නසි ගෙඩි ගණන් කන්න නැහැ. මේ පැපොල් ගෙඩි ගණන් කන්න නැහැ. පොල් කැලක් කෑවට ප්‍රශ්න නැහැ. අච්චාරු කන්න පුළුවන්. එහෙම වෛද්‍ය විද්‍යාව කිසිම එකක් කියන්නේ හොඳ නැති කෑමක් ගැන. ඒ කියන්නේ ආහාර ගන්න කෑම ඕන එකක් කන්න පුළුවන්. බේත් වර්ග තමයි පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද කිසිම බේතක් හොඳ නැහැ වෛද්‍යවරයෙකුගේ උපදෙස් නැතුව ෆෝලික් ඇසිඩ් එක අමතරව සහ වෙන අපි සම්බාර ෆිෂ් ඔයිල් කියලා පෙත්තක් දෙනවා. ස්ප්‍රින් පෙති දෙනවා. ඒ වගේ පෙති අරෙන්න සාමාන්‍ය වෙන වලට අපි පෙති දෙන එක අඩු කරනවා. ගොඩක් වෙලාවට ප්‍රෙෂර් එක වගේ වැරෙන්න වෙන පෙති දෙන්නේ නැහැ. ඒකට පළවෙනි මාස 3 එහෙම තමයි සාමාන්‍යයෙන් කෑම සහ කිරි ಜಾති බොන්න පුළුවන්. එතකොට සමහර පෙති කොලෙස්ටරෝල් වලට පෙති අපි දෙන්න හොඳ නැහැ. ඒ වගේ සමහර පෙති වෛද්‍යවරයෙක්ගෙම උපදෙස් ගන්න ඕනේ මොනවද හොඳ නැත්තේ කියලා. ඊට පස්සේ දෙවෙනි මාස 3 සහ අන්තිම මාස 3 ඕන කෑමක් කන්න පුළුවන්. පළවෙනි මාස 3 වගේම අපි බේත් වර්ගත් බබාට හොඳ නැති බේත් ඇරලා අනිත් පෙති දෙන්න පුළුවන්. ඒකට මේකේ විශේෂ කාරණේ තමයි පළවෙනි මාස 3 පැන්නට පස්සේ අපේ ලංකාවේ කාන්තාවන්ගේ යකඩ සහ කැල්සියම් මදි. ඒක නිසා අපි කෑමට අමතරව යකඩ පෙතිත් දෙනවා කැල්සියම් පෙතිත් දෙනවා ක්ලිනික් එකෙන් සහ පෞද්ගලිකව ගන්න. එතකොට මේකේ ගොඩක් වැරදි මතයක් තියෙනවා. ඒක මම විශේෂයෙන් කියන්න ඕනේ. මොකද යකඩ පෙති අත්‍යවශ්‍යයි බබාට. මොකද කෑමෙන් අපි ගන්න යකඩ මදි. කැල්සියමුත් අත්‍යවශ්‍යයි. කෑමෙන් හම්බෙන කැල්සියම් මදි. යකඩ පෙති ගන්න ඕනේ විටමින් C පෙත්තත් එක්ක. මොකද ඒකට හොඳට උරා ගන්නවා යකඩ පෙත්ත. ඒක ගන්න ඕනේ කන්න කලින්. ගොඩාක් අය ඔක රැයට ගන්නවා කෑවට පස්සේ ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද කෑවට පස්සේ ඒ යකඩ පිටි කෑමත් එක්ක මිශ්‍ර වෙලා අසුචියක් යනවා. ඒක ඇඟට උරා ගන්න නැහැ. ඒක කන්න පැය දෙකකට කලින් ගන්න ඕන. හොඳම වෙලාව තමයි උදේ 11ට විතර. උදේ කාලා දවල් කන්න කලින් උදේ 11ට විතර විටමින් C එක්ක යකඩ පෙත්ත ගන්න ඕනේ. එහෙම නැත්නම් අපරාධයේ සල්ලි ඇඟේ යකඩ වැඩි වෙන්නේ නැහැ. ඔක්කොම යකඩ ටික අසුචියක් යනවා. හරිද? ඒක ගොඩක් දුර්මතයක් තියෙනවා. අපි සමහර මම හිතන්නේ කට්ටිය කන්නේ යකඩ පිටි බොන්නේ කෑමෙන් පස්සේ. ඒක වැරදි. හරි? ඒක පළවෙනි කාරණේ. ඊට පස්සේ යකඩ පිටි කැල්සියම් පිටි එකට බොන්න හොඳ නැහැ. ඒත් යකඩ පිටි උරා ගන්න. කැල්සියම් පිටි වෙනම බොන්න ඕනේ. ඒක රැට කෑමෙන් පස්සේ උදේ කන්න කලින් හරි කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳම දේ තමයි උදේ 11ට යකඩ පිටි විටමින් C බොන්න රැට කැල්සියම් පිටි බොන්න. ඒක බබා හම්බ වෙනකම්ම යකඩ පිටි කැල්සියම් පිටි බොන්න ඕනේ. බබා හම්බෙලා මාස 6ක් කිරි දෙනකනුත් යකඩ පිටි කැල්සියම් පිටි අනිවාර්යෙන් ගන්න ඕනේ. නැත්නම් අම්මගේ ඇඟෙන් ඇට වලින් තමයි කැල්සියම් එළියට යන්නේ. අම්මගේ යකඩ තමයි එළියට යන්නේ. ඒකල අම්මා දුර්වල වෙනවා. මොකද අර කිරි වලින් ඒවා යනවා. පිටරට කාන්තාව වගේ අපේ කාන්තාවගේ පෝෂණය මදි. පිටරට සමහරට එංගලන්ත වගේ රටවල් වල කැල්සියම් යකඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ පුරුද්දට අපේ සමහර අය ගන්න නැතුව වෙනවා. නමුත් ඒක වැරදි. අපේ ආහාරයේ යකඩ කැල්සියම් මදි. ඒක නිසා බබා හම්බෙලා මාස 3න් පස්සේ බබා හම්බ වෙනකම්ම යකඩ පිටි කැල්සියම් පිටි ගන්න ඕනේ. බබා හම්බෙලත් කිරි දෙනකම් මාස 6ක් වෙනකම්ම යකඩ පිටි කැල්සියම් පිටි ගන්න ඕනේ. සමහර යකඩ මදි අම්මලාට අපි යකඩ පිටි දෙකක් ගන්න කියනවා. එතකොට කැල්සියම් නම් පෙති දෙකක් සාමාන්‍යයෙන් අපි ගන්නද කියනවා. මොකද කැල්සියම් මදි නිසා. ඉතින් ඒක තමයි විටමින්
සම්බන්ධව තියෙන කාරණාව බබෙක් හම්බෙන්න ඉන්නකොට සහ බබා හම්බුනාට පස්සේ. එතකොට බබා හම්බුනාට පස්සෙත් සමහර වෙන පෙති වර්ග කිරිත් එක්ක යනවා කියලා බබාට හොඳ නැහැ නිසා ඒවත් වෛද්‍ය උපදෙස් අනුව ගන්න ඕන. ඒ කියන්නේ වෙන ලෙඩ වලට ගන්න පෙති. ඒක නිසා විටමින් පෙති අරුණාම අනිත් ගන්න පෙති ගන්න කලින් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්න ඕනේ බබා හම්බෙන්න ඉන්න කාලේ සහ හම්බුනාට පස්සේ කිරි දෙන කාලේ. මොකද ඒවා බබාට හානි කර වෙන්න පුළුවන්. සමහර බේත් හොඳ නැහැ බබා. ඒකට ඒ උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපස්මාරේ ෆිට් එක හදන අම්මලාට ගන්න බේත් සමහර පෙති හොඳ නැහැ බබාට. බබාගේ උපත් ආබාධ දෙන්න පුළුවන්. ඒක නිසා ඒක වෙන බේත් වර්ගයකට අපි හරවනවා බබා හම්බෙන්න ආවට පස්සේ. එතකොට ප්‍රෙෂර් එකට සමහර පෙති අපි ගන්නවා සාමාන්‍ය කෙනෙකුට ඒක බබා හම්බුනම මේක නතර කරලා වෙන වර්ගයකට හරවනවා. මොකද මේ පෙති හොඳ නැහැ බබාට. ඉතින් ওই වගේ බෙහෙත් වර්ග සහ කෑම වර්ග ගැන ඉතින් ওই ටික තමයි ගොඩක් දල වශයෙන් කියන්න තියෙනවා. ඔයාලට තව විස්තර ඕන නම් අපේ දුරකථන අංකයක් මේකේ පළවෙනි අපේ වෛද්‍යවරු ඉන්නවා. එයාලගෙන් විමසන්න පුළුවන්. ඉතින් දල වශයෙන් සාරාංශ වශයෙන් ওই ටික තමයි කියන්න තියෙන ප්‍රධාන වශයෙන්. මොකද කෑම සහ බෙහෙත් වර්ග ගැන. ඒක කෑම ගැන ගත්තොත් ආයෙසරයක් මම කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. කන්න පුළුවන්. නමුත් තව දෙයක් තියෙනවා සීනි වැඩි ආහාර ටික අඩුවෙන් ගන්න. චොක්ලට් ඒතකොට පළතුරු වර්ග ගොඩාක් ගන්නත් හොඳ නැහැ. මොකද සීනි හැදෙන්න අවස්ථාව වැඩි බබෙක් හම්බෙන අම්මට. ඒතකොට සීනි හැදෙන්න chance එක වැඩි. පළතුරු බීම ඒතකොට ජූස් වර්ග ඒවල සීනි තියෙනවා. ඉතින් ඒවා එච්චර ගන්න හොඳ නැහැ. පළතුරු යම් ප්‍රමාණයක ගන්න ඕනේ. විශේෂයෙන් චොක්ලට් ඔය සීනි ටොෆි වගේ ඒවා හොඳ නැහැ එච්චර ගන්න. ඉතින් තැඹිලිත් ඔය අමු වගේ තැඹිලි තමයි ගොඩක් හොඳ. මොකද සීනි අඩුයි. ඉතින් ඒ වගේ ගොඩක් කාරණා තියෙනවා. ඉතින් තව වැඩ විස්තර ඕන අපිට අහන්න පුළුවන්. අපි නැවතත් මේ වගේ වැඩසටහනකින් හම්බ වෙමු. ඔබලගේ ධර්ම වර්ධනය කරගන්න. ඉතින් සුබ දවසක්. බොහොම ස්තුතියි.